අද වීඩියෝෙන් කතා කරන්නේ React වල virtual DOM කියන්නේ මොකක්ද කියලා. එතකොට මම මේක explain කරන්න මෙතන simple React app එකක් දාගෙන counter function එකක් දාගෙන තියෙනවා. ඒ වගේම counter function එකක් දාගෙන තියෙනවා simple HTML page එක. එතකොට React වල තියෙන මේ virtual DOM කියන concept එක ගැන කතා කරලා ඉස්සෙල්ලා බලන්න මේ DOM කියන්නේ මොකක්ද කියලා. අපි DOM කියලා HTML වලදී අඳුනගන්නේ document object model කියන එක. එතකොට මේ document HTML document එකේ තියෙන object model එක තමයි DOM කියන්නේ. එතකොට අපි මෙතන මේ document එක access කරන්න පුළුවන්. අපි මේ console එකේ අපි document කියලා type කරලා enter කරලා ඉතින් ඔයාලට වෙන මේ HTML මේ element set එකම document එක විදිහට අරගෙන තියෙන්නේ. ඒ set එකේ HTML එක HTML tag එක head එක body එක ඊට පස්සේ තිබු tags ටික ඔක්කොම ඩොකියුමන්ට් එක ඇතුලේ තියෙන්නේ. මේක ඇත්තටම මෙහෙම මේක තිබ්බට අපි DOM කියන එකේදී අපි මේක තියෙන්නේ මේක tree එකක්. මම example එකකින් ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙන්න මේ විදිහට තමයි මේ DOM කියන එක තියෙන්නේ. ඇත්තට මේ HTML DOM එක තියෙන tree එකක් විදිහට ඒකේ මේ එක එක nodes තියෙනවා. ඒතකොට root එක window එකේ ඉඳන් document එක ඊට පස්සේ HTML head මේ විදිහට tree එකක් විදිහට මෙහෙම බෙදිලා යනවා. එතකොට මේක ඇතුලේ මේ තියෙන මේ branches විතර මේ කඩාගෙන ඇතුළට මේ විදිහේ tree එකක් තමයි මේ DOM එක තියෙන්නේ. එතකොට simply DOM කියන්නේ ඔන්න ඔය tree node දෙකක් nodes තියෙන tree nodes තියෙන මේ tree architecture එකට තමයි DOM කියලා කියන්නේ. එතකොට අපි මේ normal DOM එකේ අපි දේවල් කරන එක ඇත්තටම ගොඩක් expensive. ඒ කියන්නේ මේ directly මේ real DOM එක access කරලා ඒ changes කරන එක අපි normal JavaScript වලින් ඔයගොල්ලෝ දන්නවා මේ elements වෙනස් කරන්න update කරන්න ඒක කරන්න පුළුවන්. එතකොට හැබැයි මේ කරන මේ process එක ගොඩක් expensive. ඒ කියන්නේ store ඒ වගේම ගොඩක් lag වෙනවා ඊට පස්සේ time එක යනවා. එතකොට ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඇත්තටම ඔය real DOM එක කියන්නේ ඔන්න ඔකට. හැබැයි තව DOM එකක් තියෙනවා අපි shadow DOM කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට මම ඔයගොල්ලන්ට මෙතන මේ simple HTML page එකක් දාගෙන ඒකට මේ normal content එකක් දාගෙන video tag එකක් දාගෙන තියෙනවා. එතකොට මම මේ video tag එකෙන් ඔයගොල්ලන්ට explain කරන්න මේ shadow DOM එක කියන්නේ මොකක්ද කියලා. ඒත් අපි දැන් මේක reload කරලා බැලුවොත් මේ video එකකට ගිහින් බලුවොත් මේ video එක දැන් play කරලා බලුවොත් මෙතන තියෙනවා මේ time එක තියෙනවා pause button එකක් තියෙනවා sound icon එකක් තියෙනවා ඊට පස්සේ මේ progress bar එකක් තියෙනවා මේවා කිසිම දෙයක් අපිට බලා ගන්න බෑ මෙතන මේ video tag එක විතරයි පෙන්නන්නේ real DOM එකේ browser DOM එකේ පෙන්නන්නේ එච්චරයි හැබැයි මේක ඇත්තටම මේක මේ video tag එකේ තියෙන shadow DOM එකක් ඇතුළේ shadow DOM කියන්නේ මොකක්ද කියලා අපි දැන් බලමු මේක අපිට බලා ගන්න පුළුවන් setting browser settings වලට ගිහිල්ලා elements වල තියෙනවා show user agent shadow DOM කියන check box එක ඒක enable කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඇවිල්ලා මෙතන බැලුවොත් පේනවා මේ video tag එක ඇතුලේ shadow root කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා මේ divs controls ගොඩක් දේවල් තියෙනවා. ඒතර මේ video එකේ අදාළ අර සියලුම දේවල් තියෙන මේ shadow DOM එක ඇතුලේ. මේක ඇත්තටම browser level මේ Chrome browser එකේ දැන් මම ඉන්නේ Chrome එක ඇතුලෙන් ගහන DOM එකක්. මේක ඇත්තටම access කරන්න බෑ normally අපි නිකන් normal තියෙන DOM එකෙන් මේක access කරන්න බෑ. ඒතර අපි ලියන styles වත් scripts වත් මේකට අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ shadow DOM එක ඇතුලේ තියෙන scripts වත් styles වත් මොකක්වත් real DOM එකට parent DOM එකට අදාළ වෙන්නේ නැහැ. ඒක වෙනමම තමයි මේ shadow DOM එකේ තියෙන්නේ. ඒක අපිට browser එකෙන් අපිට මේ DOM එක ඇතුලේ use කරන්න පුළුවන් restricted DOM එකක්. එතකොට අපි මේ videos වලදී වගේ ගොඩක් දේවල් වලදී මේ shadow DOMs use කරන එක browser එකෙන් දෙන behavior එක. එතකොට දැන් අපි කතා කරා DOM එක ගැන. shadow DOM කියන්නේ මොකක්ද කියලා කතා කරානේ. දැන් අපි කතා කරමු virtual DOM කියන්නේ මොකක්ද කියලා. ඒතර මම දැනට මේ වීඩියෝ එක අයින් කරගන්නම්. මම ඒක use කරේ ඔයගොල්ලන්ට මේ shadow DOM කියන concept එක පැහැදිලි කරන්න. එතකොට මගේ ගාව දැන් තියෙනවා HTML document එකක් ඒ වගේම React app එකක් තියෙනවා මේ count එක මම මේ button එක click කරද්දි count එක වැඩි වෙන්න තමයි මම මේ function එක ලියලා තියෙන්නේ මම code එකක් පෙන්නන්න මේ normal HTML file එක එකේ button එකයි text එක දාගෙන මම increase counter දී button එක වැඩි කරනවා
එතකොට මම React app එකට ගිහින් පෙන්නන්නම්. React app එකේ parent ගේ ඇතුලේ child එකක් දාගෙන ඒ child එක ඇතුලේ තමයි මම count එක වැඩි කරන්නේ. use state එක true. එතකොට දැන් අපි කරලා බලමු මේ අපි ඉස්සෙල්ලම බලමු HTML normal HTML JavaScript එකේ මේ කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් මම මේ බටන් එක ක්ලික් කරද්දි ඔයගොල්ලන්ට පේනවා මෙතන මේක වැඩි වෙනවා. count එක වැඩි වෙනවා. මේ element එක replace වෙනවා. span tag එකක් තියෙන span tag එක replace වෙනවා. ඔයගොල්ලෝ මේ ක්ලික් කරනකොට ඒක ආයි අලුතෙන් මෙතනට add කරගන්න. අපි බලමු දැන් React app එකේ මේක කොහොමද behave වෙන්නේ කියලා. මම මෙතනට එකක් inspect කරගන්න. එතකොට මෙතන p එක count is කියලා මම 0 කියලා. දැන් මේක update කරොත් ඔයාලට පේනවා මේ element එකට සහ අනිත් කොහාටවත් ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක අදාළ වෙන්නේ මේ value එකට විතරයි. මේ update කරද්දි අනේ value එක විතරයි update වෙන්නේ. මේක ඇවිල්ලා simple function එකක්. ඒතකොට මේකේ ඇත්තටම මේ virtual DOM එකේ තියෙන advantage එක මේකෙන් අපිට බලා ගන්න බෑ. නමුත් මෙන්න මේ විදිහට තමයි මේ virtual DOM සහ real DOM කියන එක මේ වැඩ කරන්නේ. ඒතකොට real DOM එකේදී අපි මේ කරන changes ඇත්තටම real DOM එකේ කරන එක ගොඩක් expensive. ඒතකොට ඒක reload වෙන්න ගන්න time එක ඊට පස්සේ execute වෙන්න යන කාලය ඒක ගොඩක් වැඩි. ඒතර performance එක ගොඩක් අඩුයි. හැබැයි virtual DOM එකේදී ඒ අදාළ part එක විතරයි update වෙන්නේ. මේ React වල තියෙන මේ specific concept එක නිසා මේ virtual DOM කියන concept එක නිසා. එතකොට මේ virtual DOM කියන concept එකේදී ඇත්තටම වෙන්නේ මේ React වල ඇතුලේ තියෙන memory එකේ real DOM එකේ copy එකක් තියාගන්නවා. ඒක virtual DOM UI එකේ copy එකක් තියාගන්නවා virtual DOM එක විදියට. ඒ virtual DOM එක update වෙනවා මොනවා හරි අපි change එකක් component එක ඇතුලේ කරාම. එතකොට ඒ update වුණාම new virtual DOM එකක් හදනවා. ඒ කියන්නේ virtual DOM එකක් තියෙනවා. update වුණාම අලුත් virtual DOM එකක් හැදෙනවා. ඒ වෙලාවේදී මේක compare කරනවා අර පරණ virtual DOM එකත් එක්ක. එතකොට මෙන්න මේ ක්‍රියාව මේක කරන්නේ මේ diffing algorithm කියලා algorithm එකකින් තමයි මේ compare කරන එක කරන්නේ. මේ diffing algorithm එක ගැන ගොඩක් තැන්වල කියවෙනවා. ඒතර මේ diffing algorithm එක හරහා තමයි අලුත් virtual DOM එකයි පරණ virtual DOM එකයි compare කරන්නේ. එතකොට මේ changes ටික තියෙනවනේ. දැන් compare කරාම එන changes ටික කරන්න තියෙන හොඳම විදියට අප්ඩේට් කරනවා real DOM එකේ. ඒක කරන්නේ React DOM එක හරහා. එතකොට අඩුම effort එකකින් මේ new virtual DOM එකයි old virtual DOM එකයි compare කරලා එන changes ටික අඩුම effort එකකින් real DOM එකේ අප්ඩේට් කරනවා. අන්න ඒක තමයි virtual DOM කියන concept එක. මේක ඇත්තටම මේ process එකට reconciliation කියලා කියනවා. මේ behind the scene මේ වන ක්‍රියාවලියට React වලදී කියන reconciliation කියලා. එතකොට අනේ reconciliation ගැන ගොඩක් තැන්වල ඒගොල්ලෝ කියලා තියෙනවා. දැන් virtual DOM එකේ example එකක් වෙනනම් React වල React එකේ මම මේ JSON object එකක් විදියට දාගෙන තියෙන්නේ. මෙන්න මේක මේ ලියලා තියෙන simple function එකේ virtual DOM එක මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ. ඒ කියන්නේ JSON object එකක්. එතකොට මේ හැම මේ children හැම element එකකටම type එකක් තියෙනවා. ඒකේ props තියෙනවා. ඒ වගේම children ලා තියෙනවා. එතකොට මම මුලින් අත්තොත් මේක තියෙන්නේ මේ div එකක් ඇතුලේ h1 එකක් ඇතුලේ ඊට පස්සේ child එක ඇතුලේ p එක button එක. එහෙමයි තියෙන්නේ. ගිහින් බලුවොත් පළවෙනිටම div එක තියෙනවා. ඒක ඇතුලේ props මුකුත් නැහැ. ඊට පස්සේ childrens ලා තියෙනවා h1 ඒ වගේම තව div එකක් තියෙනවා. ඒක ඇතුලේ ආයෙත් තියෙනවා children ලා. ඒතකොට මේ විදිහට කෙලවරට ඉවර වෙන මේක branch එකක් වගේ ගහක අතු වගේ දිගට යනවා. අන්තිම element එක දක්වා. ඊට පස්සේ ඒක ඇතුලේ p එකක් තියෙනවා. ඒකේ text එකක් තියෙනවා. ඊට පස්සේ button එකක් තියෙනවා. මේ button එක ඇතුලේ ඊට පස්සේ මේ වගේ click function on click function එකක් තියෙනවා. props විදිහට ඒ වගේ මෙහෙම click කරලා text එකක් තියෙනවා. මේ විදිහට මේක tree එකක් විදිහට මේ virtual DOM එක මේ object එකක් විදිහට මේ React වලදී මේක හදාගන්න. මෙන්න මේ වගේ structure එකක් තමයි virtual DOM එක ඇත්තටම තියෙන්නේ. JSON object එකක් වගේ. අපි මේ වගේ structure එකක් තමයි virtual DOM එකක් ඇතුළේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් අපි
කතා කරා නෝමල් රියල් ඩොම් එක ගැන ෂැඩෝ ඩොම් එක ගැන ඒ වගේම වර්චුවල් ඩොම් එක ගැන. එතකොට වර්චුවල් ඩොම් එක මේ ෆාස්ට් වෙන්න ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ ඩිෆින් ඇල්ගොරිතම් එකෙන් පරණ වර්චුවල් ඩොම් එක අලුත් වර්චුවල් ඩොම් එක කම්පෙයාර් කරලා ඒ අදාළ චේන්ජස් ටික රියැක්ට් ඩොම් එක හරහා අපි රියල් ඩොම් එකේ අප්ඩේට් කරනවා චේන්ජස් ටික විතරයි. සහ මේ අප්ඩේට්ස් කරන්නේ බැජ් අප්ඩේට්ස්. ඒ කියන්නේ එකින් එක අප්ඩේට් කරන්නේ නැහැ. බැජ් අප්ඩේට්ස් විදිහට තමයි මේ අප්ඩේට්ස් අඩුම එෆෙක්ට් එකකින් ඒ කියන්නේ පර්ෆෝමන්ස් එක වැඩිම විදිහට රියල් ඩොම් එකේ අප්ඩේට් කරන්නේ. එතකොට මම මෙන්න මේ ඉමේජ් එක ඔයගොල්ලන්ට ආයි එක්ස්ප්ලেইন කරන්න මේ කොහොමද වෙන්නේ කියලා. අපේ browser DOM එක තියෙනවා. ඒ වගේම React වල virtual DOM එක තියෙනවා. මේ browser DOM එකේ copy එකක් මොනවා හරි update එකක් ආවොත් ඒ update එක වුණ ගමන්ම අපි අලුත් virtual DOM එකක් හදනවා. ඒතකොට React ඇතුළේදී diffing algorithm එකෙන් මේ අලුත් virtual DOM එකයි පරණ virtual DOM එකයි කම්පෙයාර් කරා change එක ගත්තා. ඒ change එක විතරක් අප්ඩේට් කරනවා රියල් ඩොම් එකේ. උදාහරණ මේ නෝඩ් අපි ට්‍රී එකකින් කතා කරොත් මේ නෝඩ්ස් තියෙනවා. මේ නෝඩ්ස් දෙක විතර නම් චේන්ජ් වෙලා තියෙන්නේ. ඒ දෙක විතරක් අරගෙන ගිහිල්ලා මෙතන ඇක්චුවල් ඩොම් එකේ රීප්ලේස් කරනවා රීරෙන්ඩර් කරනවා ඒ කම්පොනන්ට් එකේ. ඒතකොට මේවට කිසිම බලපෑමක් මේ නෝඩ්ස් වලට ඇති වෙන්නේ නැහැ. ඒ ඔන්නෝක තමයි වර්චුවල් ඩොම් එකේ තියෙන කන්සෙප්ට් එක. මම හිතනවා ඔයගලන්ට ලොකු අයිඩියා එකක් හම්බෙන්නේ නැති කියලා මේ වර්චුවල් ඩොම් කන්සෙප්ට් එක ගැන. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බ